ඒ සතියේ ගියා මොරටුවේ බනට. ගිහිලා බහිනකොටම කොල්ලෙක් ඇවිල්ලා කනට කරලා කිව්වා පරිස්සමෙන් කියන්න වෙන්නේ. මම ඇයි පුතා කියලා. අර අම්මයි දුවයි දෙන්නාම හෝටලයකට අරගෙන ගිහිල්ලා අම්මට හොඳටම බොණ්ඩ දීලා දුව අරගෙන ගියපු හාමුදුරුවෝ මේ කිට්ටුව. ඉවරයිනේ පුතා. ආයෙ බන කියන්නම බෑ. ආයෙ කොහොමද එතන බන කියන්නේ? අම්මයි දුවයි දෙන්නාම හෝටලෙට ගෙනිහිල්ලා අම්මට හොඳටම බොණ්ඩ දීලා දුව අරන් ගියාලු ඉතින්. දැන් කියපන්කො බන. බුදු පුතා කරපු දෙ. ආයෙ මේ කොළඹ පැත්තට ඔය කඩවත දිහායින් එන්න ආවලු. රැට දවල්ට ලොකු හාමුදුරුවෝ. රැට මහත්තයලු. ඔව්. එහෙම එන්න ඇවිල්ලා ලංකාවේ ඉන්නවනේ පුතා පත්තිනි අම්මලා. විසාකා කුල පරම්පරාවේ. පන්සලේ බදු අරගෙන ඉන්නේ. ලොකු හාමුදුරන්ගේ උපස්ථායකයෝ. ඒ කාමරේමයි ඉන්නේ. අය දායකයන්ට කිට්ටු වෙන්න බෑ. දිව්‍ය ලෝකේ කිට්ටුව ඉන්නේ. තව්තිසාවේ. නිවන් දොර අරපු ගමන් බාගෙට. මහ කිංචි මානවික අවවාය જાතියක් ඉන්නවා පුතා. ශාසනේ කාපු. අරහාඳුරු කලිසමයි කමිසේ යඳගෙන නෝනත් එක්ක එද්දි පොලිසියෙන් ඇල්ලුවා. ඇල්ලුවා නේ? ඇල්ලුවා. ඊට පස්සේ මම දැක්කා වීඩියෝ එකේ හාමුදුරුවෝ වඳිනවා. දවල්ට මිනිස්සු වඳිනවා. රැට හාමුදුරුවෝ වඳිනවා.